කිස් ගහක් පැහෙන එකවත් නවත්ත ගන්න බැරි සංසාරේ. දත්තුත්තර මහත්තයාගේ දත් ටික කඩා වැටෙන සංසාරේ. පුංචි දුක් වේදනාවක්වත් වළක්ව ගන්න බැරි. උපදින දෙන මහලු වෙන මැරෙන මේ දුක් සහිත සතරින් ඇතර බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් නොකර ඉඳලා තියෙන්නේ බුදු වෙන අත්භවයෙන්ම නෙවෙයි. පෙර භවයන් වල එක පුරුදු කරලා තියෙනවා. ඒ පුරුද්දේ පාරප්‍රාප්ත පරතර තමයි අවසානික ප්‍රතිඵලය තමයි මොකද්ද? බුද්ධත්වයේ සම්බුදු බව කියලා කියන්නේ. ඒ කියන්නේ ওই සියලු ගුණයන් අල්ප මාත්‍ර ගුණපවා බුදුහාමුදුරුවෝ සසර පුරුදු කරපුවා. ඒ ගුණ අවසානයේට උන්වහන්සේ තරම් මේ ලෝකේ පුරුදු කරපු කෙනෙකුත් නැති නිසා පුරුදු කරන්නට දෙයක් ඉතුරු වෙලත් නැති නිසා මොකක්ද අවසානික ප්‍රතිඵලය බුද්ධත්වයේ. නැත්නම් බුදු වෙච්ච නිසා ලැබිච්ච ඒවා නෙවෙයි ඒවා. ඕවා දියුණු කරපු නිසා තමයි බුදු වුනේ. මේ රහසින්වත් පවුන කර ඉන්නවා කියන එකත් පුරුදු කරපු එකක්. උදාහරණයක්. තථාගතයන් වහන්සේ පෙර භවයක බෝසත් කාලේ දිසාපාවොක් ඇඳුරුතුමාගේ අධ්‍යාපන ශාලාවේ ඉගෙන උගන්වන තැන යනවා ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගියාට පස්සේ දිසාපාවොක් ඇඳුරුතුමා මේ ළමයින්ට උගන්වලා ඉවරට කියනවා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා ඔයාලට කරන්න. කියන්නේ ඔය කට්ටියට විභාගයක් තියෙනවා කට්ටියකින් බලන්න. විභාගය තමයි ඔයාලා ගමට ගිහිල්ලා මගේ දියණියගේ විවාහ උත්සවයට ගැලපෙන උසට මහතට ගැලපෙන ඍසි අඳුමක් අරන් එන්න ඕනේ. එයාගේ වෙඩින් එකට විවාහ උත්සවයට. ගමට ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා. හැබැයි කඩින් නෙවෙයි. කොහෙන්ද ගේන්න කියන්නේ ගෙදර තියෙන එක කාටවත් පේන්නේ නැති වෙන්න, දැනෙන්නේ නැති වෙන්න, හැඟෙන්නේ නැති වෙන්න නොපෙනී ගේන්න ඕනේ. ඒ කියන්නේ හොරෙන් ගේන්න ඕනේ. හොරෙන් තමයි ගේන්නේ කිව්වේ. පරිවේෂණයක් තියෙනවා කරන්න. දක්ෂම විදිහට ඇඳුම ගෙනාවු, ලස්සනම ඇඳුම ගෙනාවු කෙනාට මගේ දුව විවාහ කරලා දෙනවා. ලේසි නෙමෙයි. ගෙදර තියෙන ඇඳුමක් හොරකම් කරලා ප්‍රින්සිපල්ගේ දුව විවාහ කරගන්න ලැබෙනවා කියන එක හොඳ නැද්ද? හොඳයි. අමුතු වැඩ නෑනේ. ප්‍රින්සිපල්නේ විසාපාමොක් කියන්නේ ඉස්කෝලේ. එනිසා ළමයි ඔක්කොම ගමේ ගියා, ගෙදර ගියා. ඇඳුම් හොරකම් කරගෙන ආවා. විවිධ ඇඳුම් ගෙනාවා. හැබැයි බෝසතාණන් වහන්සේ කිසිම ඇඳුමක් ගේන්නේ නැහැ. කිසිවක් ගේන්නේ නැහැ. උනාස අත හොල්ල එනවා ආවම එව්වා. ඇයිවා මුකුත් ගෙනාවේ නැත්තේ? බා ගුරුවරයාට කරු කරන්නේ නැද්දයි මං කියන්නේ වහන්නේ නැද්ද? ඒ වෙලාවේ කිව්වා අඳුරතුමනි ඇඳුම් ගේන්න පුළුවන්. හැබැයි හේතුවක් තියෙනවා නොගෙන හින්දෙන්න. මොකද්ද හේතුව? ගාථාවකින් කිව්වේ. ගාථාව තමයි අඳුරුතුමනි නත්ති ලෝකේ රහෝ නාම පාප කම්මං පකුබ්බතෝ පස්සන්ති වන භූතානි තං බාලෝ මඤ්ඤතේ රහෝ. අඳුරුතුමනි මේ ලෝකේ රහසක් කියලා එකක් නෑ පව් කරන්න. ඒ කියන්නේ හොරෙන් පව් කරන්න බෑ. නත්ති ලෝකේ රහෝ නාම. මේ ලෝකේ රහසින් පව් කරන්න බෑ. අපි කරනේවා රහසින් කරාට මිනිසුන්ට පේන්නේ නැති වුණාට පව්කම් උත්තරේ දෙනවා දකින්න අය ඉන්නවා. කවුද? පස්සන්ති වන භූතානි. වන භූතානි කියන්නේ අමනුෂ්‍යෝ දකින්නවා. දකින්නවද නැද්ද? අපි කරන්නේ දකින්නවා. ඒක නෙවෙයි සමහර දේවාලවල මේ නැති වෙච්ච එක හොයලා දෙන්න. ඊට පස්සේ දෙවියන්ට පේනවද නැද්ද? දෙවියන්ටත් පේනවා අපි කරන ඒවා. දෙවියෝ දකිනවා පින්වත්. සිත දියුණු කරපු උත්තමයන්ට පේනවා. ඊට පස්සේ ඒ කවුරු නොදැක්කත් මේ සබහා දහමට අපි කරන්නේ මොනවද කියලා හොඳට පේනවා. සබහා දහම නොදැක්කත් හෘද සාක්ෂිය දන්නවද නැද්ද? දන්නවා. මංකලේ මොනවද කියලා මම දන්නවා. අපි කරන්නේ මොනවද කියලා අපි දන්නවා. පින්වත්නි වැරද්දක් කරලා කස 500කින් තලුම් කනවට වැඩිය අමාරුයි. ඒක තලුම් දුන්නාට පස්සේ පහර කෑවට පස්සේ වේදනාව නිමයි. හැබැයි වැරද්දක් කරලා කරේ නෑ විදිහට හැංගි ඉන්න ගියාම හරි අමාරුයි. පව් කරලා.
ඒක මතක් වෙනවා උදේ නැගිට ගමන් මතක් වෙනවා රෑ නිින්දට යද්දි මතක් වෙනවා. ඒ වගේ වැරද්දකට තව කෙනෙක් දඬුවම් විදිනකොට මතක් වෙනවා. ඒක හරි අමාරු එකක්. ඒ නිසා අඳුරුතුමාට කිව්ව අඳුරුතුමනි නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මම් පකොබ්බතෝ මේ ලෝකේ පව් කරන්න රහසින් බෑ. ඒ නිසා මම අඳුන් ගනාවේ නැහැ. පින්වත්නි රහසින් පව් නෙවෙයි පිනක්වත් කරන්න බෑ. පව් නෙවෙයි පින්වත් කරන්න බෑ. මෛත්‍රී භාවනාවේ ආනිසංස කීයක් තියනවද? 11ක් තියෙනවා. මෛත්‍රී භාවනාව කරනවා නේද? කරන්න ඕනේ. අනිවාර්යෙන්ම බෞද්ධයෝ කළ යුතු භාවනා 4ක් තියෙනවා. උදේ හවස ඒවට කියනවා සතර ආරක්ෂක භාවනා නැත්නම් චතුරාර්යක්ෂම භාවනා. මොනවද ඒවා? බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. පැය ගණන් මේ වාඩි වෙලා උන්ඩි වෙලා කරන්න කියනවා නෙවෙයි. ඔයාට ඉරියව් නැහැ නේද භාවනාවල? සතර ඉරියව්වෙම පුළුවන්. හිටගෙන ඉද්දි පුළුවන්, ඉඳගෙන ඉද්දි පුළුවන්, නිදාගෙන වෙදිද්දි ඔය අතරේම පුළුවන්. ඒකෙත් මේ ටිකක් ඔය භාවනාව හුරු කරගත්තට පස්සේ ඔය ඔක්කොම කියන්න ඕනෙත් නැහැ. ඒ නිදහසේ වාඩි වෙලා කරද්දි පිළිවෙලට කරන්න. හැබැයි ටිකක් හරි විනාඩි 2-3ක් හරි දවසකට මේවා කරද්දි ඉස්සෙල්ලා බුදුගුණ 9 තේරුම හරියට දැනගන්න ඕන. ගොඩක් අය ඉන්නවා බුදුගුණ 9 තේරුම දන්නේ නැහැ. ඔය ගාථා කියනකොට කියනවා මට ගොඩක් තැන්වල අහුවෙලා තියෙනවා එහෙම කට්ටිය. ඔක ඉගෙන ගන්න පුළුවන් අමාරු නෑ. ඒක දැනගන්න. ඒක දැනගෙන පුරුදු කරනවා. පුරුදු කරගත්තාම හිතේ දැන් ඕක හොඳට සනිටුහන් වෙනවා. අරහන් කියන්නේ ඇයි විද්‍යාචරණ සම්පන්නෝ කියන්නේ ඔක්කොම එනවා. ඇදිලා හේතුව. ඊට පස්සේ ඔය ඔක්කොම කියන්න ඕනේ එකක් කියනවා ටික වෙලාවක් බුදු ගුණ අනන්තයි. මොකද්ද කියන්නේ? බුදු ගුණ අනන්තයි කියන්න බැරිද? පුළුවන් භාවනාව. ඊට පස්සේ මෛත්‍රියත් එහෙම තමයි. උඩ දිශාව, යට දිශාව, හතර දිශාව ඔක්කොටම පුරුදු කරගන්නවා. භාවනා කරන්න නිදුක්කත්වයේ පාඩේ හොඳට කරනවා ටික. වෙලාව නැහැ දැන් ඔක්කොම කර ඉන්න කියලා හිතනවා නම් බස් එකේ යනකොටත් පුළුවන් කරන්න මොකද්ද? සුවපත් වෙත්වා. එච්චරයි කියන්නේ. මොකද්ද? සුවපත් වෙත්වා. අපි කිව්වා මෛත්‍රී ආනිසංස තියනවා කියලා කීයක්ද? 11ක්. භාවනාව. මෙත්තානිසංස සූත්‍රය හම් වෙනවා. ඕක එකක් තියෙනවා දේවතා රක්කන්ති. දෙවියෝ රකින්නවා කියලා කියනවා කාවද? මෛත්‍රී කරන කෙනාව. මෛත්‍රිය කියලා කියන්නේ පින්වත්නි කාය කර්මයක් වචී කර්මයක් නෙවෙයි. මොකද්ද? මනසින් කරන එකක්. සිතින් කරන්නේ. දැන් මෛත්‍රී කරන කෙනාගේ මේ කාය කර්ම හරිම ප්‍රසන්න වෙන එක, ලස්සන වෙන එක, කතා කරන වචන ප්‍රසන්න වෙන එක, ඒවා අතුරු ප්‍රතිඵල විදිහට හම්බෙන ඒවා. රූමත් භාවය ඇති වෙන ඒවා නේ. මුඛවන්නෝ විපරීතී කියන්නේ මූණ ප්‍රසන්න වෙනවනේ, ලස්සන වෙනවා කියලා කියනවා. මෛත්‍රී කරද්දී. ඒවා අතුරු ප්‍රතිඵල. හැබැයි මේක මනසින් කරන දෙයක්. අපි මෛත්‍රී කරනවා කියලා අපේ ගෙදර කට්ටිය දැනගන්න ඕනේ නැහැ. අල්ලපු ගෙදර කට්ටිය අපි කියන්නේ නැහැ නේද? දැන් අපි කියනවාද ගිහිල්ලා මෛත්‍රී භාවනාව කරාට පස්සේ මම ඊයේ මෛත්‍රී කරා ඔයාලටත් එක්ක තමයි කරා ඔයාලත් අපිට කරන්න කියන්නේ නැහැ. කියලා. නෑ අපි හුදකලාව ඉන්නවා එක් කරලා. ඒ වගේම තමයි අපි දෙවියන්ට කියන්නෙත් නෑ නෙමෙයි. ඔය දේවාල වලට ගිහිල්ලා අපි කියනවාද මම මෛත්‍රී කරන කෙනෙක් මේ ස්වාමීනි මට පිළිහිටව ගනවා කියලා. අපි කියන්නේ අපි යන්නේ වෙනවටද නේ. ඕල් ගහන්න ගම්මිරි සමරන්න. මිරිස් කෙල්ලන්න. ඒවත් අපි යන්නේ. පාලදොරු ඇරගෙන. ගැට අඹ ගෙඩි අරන් ඒවා අරන් යන්න ඕනේ. මොකද දෙයියෙක්ට වුණත් ලැබෙන එක නතර කරන්න එපා. ඒ කට්ටිය අරන් යන්න. එතකොට පින්වත්නි එහෙම දෙවියන්ටවත් අපි කියන්නේ නැහැ. හැබැයි දෙවියෝ ඒ අපි නොදැන හිටියත් අපිව රකින්නවද නැද්ද? රකින්න බුදුහාමුදුරුවෝ කියන දේවතා රක්කන්ති. දෙවියෝ රකින්නවා කියනවා කාවද? මෛත්‍රී කරන කෙනාව. පින්වත්නි එහෙනම් දෙවියන්ට අපේ සිත පේන්න හොඳ නැද්ද? පේන්න ඕනේ.
අපි කියන්නේත් නැත්නම් ලියලත් නැත්නම් අර ඉස්සර ගෙවල් වල තියෙනවා බාලගිරි දෝෂේ අද නොවේ හෙට කියලා උළුස්සේ ලියලා. අපි ගේ අපේ ගෙවල් වල ලියන්නේ නැහැ මේ වගේ මේ නිවස මෛත්‍රී භාවනාව කරන නිවසක කියලා ලියනවා. නෑ ලියන්නේ. ඒ දෙවියෝ රකින්නවා අපිව. එහෙනම් දෙවියන්ට අපේ සිත පේනවා. කුසලයක්වත් හොරෙන් කරන්න බැරි නම් කාටවත් නොකිය හිටියත් දෙවියන්ට පේනවන් නම් පවක් කොහොමත් කරන්න බෑ. ඒවා දෙවියෝ දකින්නවද නැද්ද? දෙවියෝ නෙවෙයි කවුරුත් දකින්නවා ඒවා. හොරයක් නෙවෙයි. කවුරු හරි දකින්නවා නම් හොරයක් වෙන්න බෑනේ. හොරයක් නම් කිසි කෙනෙක් නොදකින්න ඕන. මිනිස්සුන්ට හොරෙන් ජාති කරන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ලෝකේ කවුරු හරි ඒවා දකිනවා. ඒ නිසා කිව්වා අඳුරතුමනි මං රෙදි හොරකම් කරේ නැහැ. දැන් සම්මුඛ පරීක්ෂණේ පාස් වෙන්නේ කවුද? බෝසත්තුමා. එයි අරිත්තුන් ඔක්කොම හොරු. හොරුන්ට තමන්ගේ දුව දෙන්න කවුරුත් කැමති නැහැ. කැමති නැහැ. කොයි අම්මද කොයි තාත්තද කැමති හොරෙකුට දුව ගන්නලාද? දෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි රහසින් වත්පතාගතයන් වහන්සේ පව් නොකර ඉන්න පුරුදු කරේ අන්න එක උදාහරණයක්. තව උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතින් එළි වෙනකන් කී කීටියත් උදාහරණ කියන්න පුළුවන්. එකක් කිව්වහම ඇති ওই විදිහට. ඒකේ ආසානික ප්‍රතිඵලය මොකද්ද? ওই විදිහට පුරුදු කරලා රහසින්වත් පව් නොකර ඉන්න බුදු වෙනත් බවේ උන්වහන්සේට ගුණයක් ලැබෙනවා. එදා කිව්වා අඳුරුතුමාට නත්ති ලෝකේ රහෝනාම කියලා මේ ලෝකේ රහස් නැහැ පව් කරන්න කියලා. බුදු වෙනකොට එක ගුණයක් වුණා. නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති. රහසින්වත් පව් කරන්න නැති හින්දා මොකද්ද කියන්නේ? අරහං කියලා කිව්වා. පින්වත්නි බුදුහාමුදුරුවෝ රහසින් පව් කරන්නේ නැහැ කියලා කියන්නේ වෙනම කතාවක්. ඒ කතාව තමයි ඔය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සීලස්කන්ධය. උන්වහන්සේගේ සීලය ගැන ඔය කියන්නේ. බුදුහාමුදුරුවෝ තරම් සීල් රකින්න කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා නොකිය හරි ලස්සන ක්‍රමයකට ඒක කියනවා කොහොමද? න රහෝ කරෝති පාපානි රහසින්වත් පව් කරන්නේ නැහැ. ලස්සනයිද නැද්ද? ලස්සනයි. ඒක මෙහෙම එකක්. දැන් ඔය අපේ ගම්වල ඉන්නවනේ පින්වත්නි මේ උම්මල කඩ කෑල්ලක්වත් කන්න නැති අය ඉන්නවා. පාසයක් නෙවෙයි ඈ කට්ටිය එහෙම කිව්ව දෙන්න කන කට්ටියක් දෙන මේට උදෙන් නිවනට වස්මාළු සම්බන්ධ නැහැ. ඒක වැඩක් නැති එක. එතකොට කෑවට එකයි නොකෑවත් එකයි ධර්මය අවබෝධ කරගන්න ආහාරයේ සම්බන්ධයක් නැහැ. උතන. පින්වත්නි උම්මල කඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියන එකෙන් කියන්නේ මොකද්ද? යා නිර්මාංශිකයි කියලා. නේ? එයා කිසිදු මස් මාංශයක් කන්නේ නෑ. අපි එයාගෙන් අහන්නේ නෑ ඔයා බීෆ් කනවද කියලා. පෝක් කනවද කියලා අහනවා. චිකන් කනවද කියලා අහනවා. එහෙම අහන්නේ. අපි එයාගෙන් අහන්නේ ඉස්සෝ කනවද දැල්ල කනවද කියලා අහන්නෙත් නෑ. ආදම බිත්තර ඔම්ලට් දාන්න යන්නෙත් නෑ. අපි දන්නවා එයා ඒව මොකුත් කන්නේ නැහැ කියලා දන්නවා අපි. ඇයි එයා කියලා තියනවා කොහමද? උම්මලකට කෑල්ලක්වත් කන්නේ නෑ කියලා. ඒ අතරේ ඉන්නවා කෑලි කන්න නැතුණාට හොදි කන කට්ටිය. ඒක වෙනම එකක්. හරි කෑලි කන්නේ හොදි කනවා ඒක වෙන කතාවක්. ඒක මේක කතා නෑ. පින්වත්නි ඒ වගේ කියමනක් මොකද්ද? තථාගත ලෝතුරා බුදුහාමුදුරුවෝ රහසින් වත්පව් කරන්නේ නැහැ කියලා කියද්දි අපිට ඔළුවට යන්න ඕන එකක් බුදුගුණ දන්න කෙනෙක් නම් බුද්ධානුස්සතිය දියුණු කරනකොට මොකද්ද ඔළුවට යන්නේ? මේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සීලස්කන්ධය. තථාගතයන් වහන්සේගේ සීලය ගැන මේ කතා කරන්නේ. ඒ කවුරු හරි කෙනෙක් රහසින්වත් පව් නොකර ඉන්නවා නම් මහා ප්‍රඥාවන්තේ එයා පවක් කරන්නේ නෑ. සිල් කැඩෙන්නේ මොනවා වෙනකොටද? පාපයක් කරනනේ සීලයක් කැඩිච්චහම. සතෙක් මරිච්චහම ප්‍රාණඝාතයක් කරනවා. ඒක පාපයක්. හොරකමක් වුණාම ඒක සොරකම පාපයක් කරනවා. යම් කිසි කෙනෙක් පාපයක් සිහිනෙන්වත් කරන්නේ නැත්නම් ඊට එහාටත් ගිහිල්ලා ඉන්ද්‍රිය සංවර කරගෙනත් ඉන්නවා නම් ඇසින් රූප දැකයි රූප කෙලෙහි ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් අනිමිති අනුනිමිති විදියට තියාගෙනත් නැත්නම් දිත්තේ දික්ක නැත්නම් දැකපු දේ දැකපු විදිහට අතහැරලා දාපු කෙනෙක් නම් ප්‍රපංච කරන්නේ නැත්නම් අන්න ඒ කෙනාට සීලයක් තියනවද නැද්ද?
සීලයක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ සීලයෙන් ඉන්නත් මේ කතා කරන්නේ. මහා සීලය. තථාගතයන් වහන්සේගේ මහා සීලයට අපිට සම වෙන්න ලං වෙන්න සංසාරේ කවදාවත් බැරි වුණාට අපිට පුළුවන් වෙනවා උන්වහන්සේ කතා කරපු නිවන් මාර්ගට සීලය සම්බන්ධ කරගන්න. මොකද්ද? බුදුහාමුදුරුවෝ ලස්සන වචන තුනකින් නිවන දේශනා කරනවා. ඒක තමයි සීල, සමාධි, ප්‍රඥා. කවුරු හරි කෙටියෙන් නිවන හඳුන්වන්න කිව්වොත් ඔච්චරයි දෙන්නේ. මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා එච්චරයි. මාළු කතා නැහැ. ඔය සියලු සූත්‍ර එකතු වෙන්නේ කොතෙන්ද? ඔච්චරයි තියෙන්නේ. සීලයයි, සමාධියයි, ප්‍රඥායයි ඔය තුනේ තියෙන්නේ. කවුරු හරි බෙදන්න කිව්වොත් එහෙනම් ඔය සූත්‍ර ඔක්කොම දාලා මේ සීල, සමාධි, ප්‍රඥාවට බෙදන්න පුළුවන්. මේක සීලයට අන්තර්ගත වෙන එකක්. සමහර ඒවා මිශ්‍රව දාන්න වෙනවා. සමාධියට සීලයට දෙකටම බලපාන ඒවා. සමහර ඒවා සීලය ගැන පමණක් කතා කරලා තියෙන ඒවා. ඔයච්චරයි තියෙන්නේ. එහෙනම් සීල, සමාධි, ප්‍රඥා මග මතු කරන්න තමයි තථාගතයන් වහන්සේ සංසාරයේ පුරාම මොකද්ද කරලා තියෙන්නේ? රහසින්වත් පව් නොකරින්ද පුරුදු කරලා තියෙන්නේ. අවසානයේට ඒක පුරුද්දක් වුණා. උන්වහන්සේටින් රහසින්වත් පව් නොකරින්ද පුරුදු වුණාට පස්සේ තමයි සම්බුද්ධත්වයට අවබෝධ කරගන්න මාර්ගය සකස් වෙන්නේ. ඒ අතරේ සීල, සමාධි, ප්‍රඥා කියන්නේ එකට බැඳිච්ච කාරණා තුනක්. සීලේ නැතුව සමාධිය කතා කරන්න බෑ. සමාධිය නැතුව ප්‍රඥාව කතා කරන්න බෑ. හැබැයි මාත්‍රිකා විදිහට එනම කියන්න පුළුවන්. සීලය අනුසත් කියලා දෙන්න පුළුවන්. සමාධිය මට්ටම් කියලා දෙන්න පුළුවන්. සමාධියට උපකාර කරන ධර්ම කියලා දෙන්න පුළුවන්. සමාධි පරිස්කාර වගේ සූත්‍රයක් ගැන කියන්න පුළුවන්. ප්‍රඥාවේ අනුප්‍රවේද කියන්න පුළුවන්. ප්‍රඥාව දියුණු වෙන හැටි කියන්න පුළුවන්. හැබැයි තුන එකක්. ඔය තුන බෙදලා කතා කරන්න පුළුවන් වුණාට ඔය තුනෙන් විරහිතව නිවන් දකින්න බෑ. ඒ නිසා අපි අහලා තියෙනවා ප්‍රකාශයක්. මොකද්ද? සීලය නැති කෙනාට සමාධිය නැහැ. සමාධිය නැති කෙනාට මොකද්ද නැහැ කියන්නේ? ප්‍රඥාව නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒක දැනගන්න ඕනේ. අද හිට නිවන් දැක්කේ නැති වෙනාට කමන්නේ. පස්සේ කාලෙක හරිය නිවන් දකිද්දි මාව මතක් මේ කතාව මතක තියාගත්තාම නේද? මේ කතාව තේරුම් ගන්න ඕන. මේ තුන නැතුව මේ සීල, සමාධි, ප්‍රඥාව නැතුව බෑ මේක දිනු කරන්න. බෑ. ඇයි සීලේ නැති කෙනාට සමාධිය නැහැ කියන්නේ? පින්වත්නි, සමාධිය කියන්නේ කෙටියෙන්ම කිව්වොත් කුසල අරමුණක හිත ඒකාග්‍ර කරන එක. විසිරෙන හිත කුසල අරමුණක එක්තැන් කරගන්න එක, ඒකාග්‍ර කරගන්න එක තමයි සමාධිය. ඔකෙදින් ගොඩාක් විස්තර කර කියන්න පුළුවන් එකක්. හැබැයි ඉතින් මම ඔය වෙලාවට අනුව සමාධිය ගැන නෙවෙයි අද වණ කියන්නේ. ඒ නිසා කෙටියෙන් කිව්වා. එතකොට අපිට සමාධිය ඇත් කරගන්න ක්‍රම තියෙනවා කීපයක්. භාවනාව විතරක් නෙවෙයි. භාවනාවේ අපි වාඩි වුණාම ඇස වහගෙන කන් වහන්න බෑ. නාය වහන්නේ භාවනා කරද්දී. මොකුත් කරන්නේ නැහැ. හැබැයි යකින් අරමුණු ගන්නෑ. ඒව සංවර කරගෙන වාඩි වෙනවා කුසල අරමුණක් හිතට දීලා. මොකද්ද? බුද්ධානුස්සතිය හරි, මෛත්‍රිය හරි, හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳීමේ ආනාපාන සතිය හරි ඔය මොකක් හරි කමටහන දෙනවා. ඒ කුසල කමටහන. ඒ වාඩි වුණාම සීලේ නැති කෙනාට හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැහැ. හේතුව මොකද? සීලය නැති කෙනාට තමන්ගේ හිත ඇතුලේ තමන් කරපු අකුසලයේ පින්වත්නි යලි යලි සිහිපත් වෙවි වද දීලා ඒක තමන්ගේ හිතේ තැම්පත් වෙලා තිබිලා භාවනා කරන්න වාඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? සිත වෙලා ගන්න, සිත වහගන්නේ කොහොකද ඇවිල්ලා? කුසල අරමුණත් යටපත් කරගෙන තමා කළ අකුසල් මතක. ඒ මොකක්ද දන්නවද? බරපතල කුසල් කරලා තිබ්බට පස්සේ එව්වා මැවි පේනවනේ. ඒ කියන්නේ ඔය මිනි මරණය හැංගිලා ඉන්නේ. බයයි. මිනි මරණ මිනිස්සු මේ මම දැක්ක බෞද්ධ දවස්වල හරිම බයින් මේ කට්ටිය හැංගිලා ඉඳලා තියෙනවා. හොරෙක් බලන්න කොච්චර බයෙන් දින්නේ කියලා හොරකම අහුවේ කියලා. ප්‍රසිද්ධ සභාවකට යන්න
හෙල්මට් දාලා වරකම් කරන්නේ නේ. බොරු කියන මිනිහා බොරු අහුයි කියලා කොච්චර මූණහන් කරනවද? උ බනහන්ට ආවත් ඉන්නේ හැංගිලා වගේ කීකෝ එක අහුවෙයිද නැහැ. අර මිනිස්සුත් බනහන් දෙයිද නැහැ. ඒකම තමයි ජීවිතේ මිනිස්යාගේ බරපතල විදිහ කුසල් කරලා තිබ්බා. නැවත නැවත යාට ඒක මතක් වෙවි තිබිලා හිත ඇතුලේ පල් වෙලා ඒ මතකය දැන් ගඳ ගහන තත්වයට ඇවිල්ලා ඒ අකුසලයේ ඇවිල්ලා වහ ගන්නවා හිත එකතෙන් කරගෙන වාඩි වෙච්ච ගමන් කුසලයක් හිතට දීලා මතක් වෙන්නේ මොකද්ද? කරපු පාපේ. ඒ නිසා තමයි කියන්නේ මොකද්ද? දුසිල්වත් කෙනාට මොකද්ද නැහැ කියන්නේ? සමාධිය නැහැ. අන්න සමාධිය තියෙන කෙනාට තමයි ඊට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? එයාට ඇති වෙන්නේ ප්‍රඥාව. සමාධිය තියෙනකොට මොකද්ද? ප්‍රඥාව. මේ දීඝ කදීර්ඝ කතාවක් හරිද? මේ උපනිෂ කියලා සූත්‍රයක් තියෙනවා. උපනිෂ සූත්‍රයේ ඇතුලේ උපනිෂ සූත්‍ර කීපයක් තියෙනවා. පඨම, ဒုတိ ය, තතිය ආදී වශයෙන්. ඒ සූත්‍රවල කියවෙන සම්පූර්ණ කතාව කියන්න වෙලාව මදි හින්දා මම ඒක කෙටි කරලා සාරාංශ කරලා ඔයත්තන්ට තේරෙන්න කියලා දෙන්නේ. සීලේ නැති කෙනාට සමාධිය නැහැ, සමාධිය නැති කෙනාට ප්‍රඥාව නැති ඇයි කියලා. ඒ නිසා තමයි ওই නාවිනේ අරිය ධම්ම නායක ආරෝංගයගේ පොත්වල තියෙනවා හරි ලස්සනට භාවනාවට පූර්ව කෘත්‍ය තමා ඉන්න අවට පිරිසුදු කරන්න, තමා පිරිසුදු වෙන්න. Tamanගේ ගඳ Taman දෙන්න බෑ. මල්ලාසන පිරිසුදු කරගන්න, මල් පහන් පූජා කරන්න, බුදුන් වදින්න, තෙරුවන් නමස්කාර කරන්න, තෙරුවන් කමා කරගන්න. ඊට පස්සේ සීලය ආවර්ජනය කොට භාවනාව සිද්ධ කරන්න. මොන පිළිවෙල? ඒ නිසා සමාධිය තිබ්බොත් තමයි මොකක්ද ඇති වෙන්නේ? ප්‍රඥාවත්පත් වෙන්නේ. ප්‍රඥාව කියන්නේ මේ ලෝකේ බුදු කෙනෙකුට අවබෝධ වෙන එනමුත් අපි අවබෝධ කළ යුතු ධර්ම කාරණා ටික මොනවද? පටිච්ච සමුප්පාදය. දැනගන්න එක එකක්, අවබෝධ කරගන්න එක වෙන එකක් ඈ. පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ ධාතු, ආයතන, නාම රූප. මේවා කොහෙන් දැස්සත් එකට බැඳිලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කතා කරන්න බෑ පටිච්ච සමුප්පාදේ නැතුව, ත්‍රිලක්ෂණේ කතා කරන්න බෑ චතුරාර්ය සත්‍ය නැතුව. කොහෙන් හරි ගෑවෙනවා. වෙන වෙන මාතෘකා වෙන්න පුළුවන්. ඒ නිසා කතා අහලා නිවන් දකින්න බෑ. කතා අහලා බෑ. පටාචාරා ගැන දැනගන්න එක හොඳයි. කුණ්ඩලකේසි ගැන දැනගෙන ඉන්න එක හොඳයි. බේරිලා ඉන්න, ඔළුව බේරගෙන ඉන්න, ප්‍රශ්න වලින් බේරෙන්න ජාතක කතා ඔක්කොම හොඳයි. හැබැයි මේ කියන කාරණා ටික චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ තමා තුල දැකිය යුතුමයි. නායනකොට අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. අනිත්‍ය දකින්න ඕනේ කොහෙද? තමන් තුල. තමන්ගේ රූපය, තමන්ගේ නාම වල, ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. ඒක දකින්න නම් කැළඹිච්ච හිතක බෑ. කැළඹිච්ච හිතක ඒක බෑ පින්වත්නි. කැළඹිච්ච හිතක, නොසන්සුන් හිතක, කෙලෙස් බරිත හිතක, සමාධිමත් නොවුණු හිතක දැනුමක් විදිහට ඕවා ටික ටික නිකන් ලියලා වගේ තියාගන්න පුළුවන්. මැකිලා යනවා සමහර වෙලාවට. අමතක වෙන්නේ ඒකයි ඒවා. හැබැයි මෙව්වා කෙලෙස් වලින් తాවකාලිකව හරි තුරන් වෙච්ච හිතක, නීවරණ වලින් දුරස් වෙච්ච හිතක දැකීම ඇතුලේ Tamanට පේනවා Tamanගේ වේදනාව ඇති වෙවි නැති වෙන හැටි. සංඥා කියන ඒවා ඇති වෙවි, සංස්කාර ඇති වෙවි නැති වෙන හැටි. රූප කලාප බව ඇති වෙවි නැති වෙන හැටි Tamanට දකින්න පුළුවන්. රූපේ ගැඹුරට හදාරපුවාම Tamanගේ රූපයට වෙන්නේ මේකයි කියලා. මේවා පේන්නේ මොන හිතකද? සමාධිය ඇති හිතක, සංසුන් හිතක. අන්න යාට තමයි ප්‍රඥාව අත්පත් කරගන්න පුළුවන්. සීලය තියෙන කෙනාට සමාධිය තියෙනවා, සමාධිය තියෙන කෙනාට එනම් ප්‍රඥාව අත්පත් කරගන්න පුළුවන්. ඒකට හේතුනේ මොකද්ද? ලෝතර බුදුහාමුදුරන්ගේ බුදු ගුණයක්. මොකද්ද බුදු ගුණය? අරහං බුදු ගුණේ
රහසින්වත් පවු නොකර ඉන්නවා කියන එක. පින්වත්නි, ජීවිතේ මොන අවධියක වුණත් තමන්ට තමන් පිළිබඳව පසු ආවර්ජනයක් කරනකොට අප්‍රියාවක් පිළිකුලක් හිතෙන්නේ නැති ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. නැත්තම් අපි ගැන පිළිකුල දැන් වහගෙන හිටියට මැරෙනකොට හරි මතක් වෙනවා. එනිසා මම යෝජනා කරන්නේ පුළුවන් තරම් රහසින්වත් පවු නොකර ඉන්න පුරුදු වෙන්න. උත්සාහ කරන්න. වෑයම් කරන්න. මොකද ගොඩාක් පව් කරන්න එලිපිට නෙවෙයි හැංගිලා. එනිසා හැංගිලා පව් කරන්න ලෝකේ කාටවත් බෑ. කවුරු හරි දකින්නවද නැද්ද? දකින්න. කවුරු දැක්කේ නැතත් මගේ තමන්ගේ හිත දකින්නවද නැද්ද? දකින්න. එනිසා බුදුහාමුදුරුවෝ කියනවා මගේ නිවන් මගේ සීලය සමාධියට උපකාර කරනවා, සමාධියට ප්‍රඥාව උපකාර කරනවා, ප්‍රඥාවට සමාධිය උපකාර කරනවා. ඒ නිසා මාද කිසිදු විටක පුරුදු කරගෙන ආව රහසින්වත් පවු නොකර ඉන්න. එතනට ඔබේ හිත පුරුදු කරන්න කියන එක තමයි අරහං බුදු ගුණේ බුදුහාමුදුරුවෝ අපිට කියන දේ. ඒ නිසා ඔයත්තන්ගේ හිතත් සීල සමාධි ප්‍රඥාව තුල දියුණු කරගන්න, රහසින්වත් පවු නොකර ඉන්න හිතක් බවට පත් කරගන්න. ඒ වගේම තමයි නිරන්තරයෙන් බුදු ගුණ වඩන්න පහසු හිතක් බවට පත් කරගන්න මේ දේශනාව හේතුපකාර වෙත්වා.